නෝම්බියරම දැකලා තියෙනවද? ඒකත් හම්බන්තොට නිම්බාරාම පන්සලේ. ඉතින් හම්බන්තොට වාණිජ්‍ය මණ්ඩලය හා හම්බන්තොට වෙන සංගම එක්කලා මුස්ලිම් අයට නෝම්බිය අරින්න උත්සවයක් ක්ලාස් කරලා තියෙනවා. ඉතින් ඒකට අපි කියන්නේ ඉෆ්තාර් කියලා. යමු ඇතුළට. ඉතින් මේ වැඩේට සහභාගී වෙලා හිටිය හම්බන්තොට වෙළඳ ප්‍රජාව. ඒ වගේම මේකට සහභාගී වෙලා හිටියා තවත් බෞද්ධ සහෝදරයෝ. මෙයාලා මේ උත්සවය හැම අවුරුද්දෙම පවත්වනවා. ඉතින් මේ අවුරුද්දේ මාවත් කතා කරලා තිබ්බා මේ උත්සවයට. ඔයාලට පේනවා ඇති අපේ ගමේ දින එකමුතුව. අපේ ගමේ මේ පන්සලේ නායක හාමුදුරු හිමිනම පල්ලියේ මවුලේතුමත් යානි පල්ලියේ පේතුමත් හම්බන්තොට කදිරේසන් කෝවිලේ පූසාරිතුමත් මේකට සහභාගී වෙලා හිටියා. නමුත් එයාගේ වැඩ නිසා එයා ටිකක් එන්න පරක් වුණා. හරියටම හවස 6:19 වෙද්දී පල්ලියේ බාංගික කියද්දී අපි නෝම්බි උපවාසය අතහැරියා. සාමාන්‍යයෙන් අපි නෝම්බි උපවාසය අතහැරද්දී රටෙන් දිය එකයි වතුර එකයි තමයි ඉස්සලාම බොන්නේ. ඊට පස්සේ පෙට්ටියේ තියෙන අනම්මනන් ටිකත් කාලා අපි එතනින් යන්න පිටත් වුණා. හැමෝටම ස්තුති කරලා. ගිය මාසේ මම ගෝල්ඩ් මාකට් එකේ ට්‍රේඩ් කරලා, ඒ කියන්නේ ෆොරෙක්ස් ගෝල්ඩ් මාකට් එකේ ට්‍රේඩ් කරලා ඩොලර් 8885ක් හම්බ කරා. zoom කරලා පෙන්නන්න. ඒක මම මේ පේන්නේ නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ස්ක්‍රීන් එකේ දාන්න. ඉතින් ඔයාට දිනෙත් එක හැම එකම ඔයාට බලා ගන්න පුළුවන්. ආවට ගියාට අපි සිග්නල්ස් දෙන්නේ නැහැ. මොකද අපි ඩම් මනි නෙවෙයි ස්මාර්ට් මනි. ඉතින් අපි රේට් කරන්නේ ගෝල්ඩ් මාකට් එකේ ස්මාර්ට් මනි කන්සෙප්ට්ස් ලික්විඩිටි ඒරියාස් කැච් කරගෙන. ඉතින් අපේ පහල තියෙනවා නැත්නම් බයෝ එකේ තියෙනවා අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ link එක. දැම්ම ජොයින් වෙන්න 100%ක්ම අපි ෆ්‍රී සර්විස් එකක් තමයි දෙන්නේ. good luck.